කියලා හැමෝටම කියනවා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තියෙන මැච් එක හෙට දිනේ පැවැත්වෙනවා. නමුත් අද දවස ගැන අපි කතා කරමු. අද 21 වෙනිදා. අද 21 රෑ 9:52යි මේ වෙද්දි වෙලාව. එතකොට මේ වෙද්දි පාකිස්තානය සහ නවසීලන්තය අතර තරඟය තියෙන්න තිබ්බා. නමුත් ඒක වර්ෂාව නිසා මේ වෙද්දි තාම ආරම්භ කරලා නැහැ. ඇත්තටම මේකෙදි මොකද්ද වෙලා තියෙන තත්ත්වය කියලා අපි මුලින්ම කතා කරමු. මේ වෙලාවේදී ඇත්තටම ශ්‍රී ලංකාවට අර අපි දිට්වා සුලි කුණාටුව වගේ කුණාටු තත්ත්වයක් පැවතිලා තියෙනවා, පැවතෙමින් තියෙනවා. ඇත්තට මේක ආරම්භ වුණේ ඊයේ එහෙම නැත්නම් 20 දවල් 10:40ට මම ඔයාලට පෙන්නන්නම් ඊයේ දවසේ 10:40ට මෙන්න මේ කුණාටු තත්ත්වය කොහොමද ආරම්භ වුණේ කියලා සැටලයිට් දත්ත ඇසුරෙන් ඔබට පේනවා ඇති. ඔන්න බලන්න ඔබට මම පෙන්නන්නම්. රයිට් මෙන්න කුණාටු තත්ත්වය ඇති වුණා මෙන්න මෙතන. මෙන්න මේක දැන් මේ ඔබට නිල් පාටින් පෙන්නේ වර්ෂාපතනය ඇදහැලෙන ලංකාවේ ප්‍රදේශය. එතකොට මේක ඔන්න ඔය විදිහට ඊයේ රෑ 10 වෙද්දි වර්ෂාපතනය ලංකාවට අඩු වුණා. මොකද ලංකාවෙන් ඈතට ගියපු නිසා. නමුත් ඊට පස්සේ ආය ලංකාව දෙසට එනවා. ඔබට පේනවා ඇති මේ අද උදේ 10ට 10 11 12 වෙද්දි මේක දැන් ලංකාව දෙසට ගමන් කරනවා. දැන් මේ මොහොත වෙද්දි දැන් වෙලාව ඔබට පේනවා ඇති. දැන් වෙලාව හරියටම රෑ 9:50යි වෙලාව. එතකොට දැන් මේ වෙද්දි මෙන්න මෙතන තමයි තියෙන්නේ. එතකොට ඔබට පේනවා ඇති මේ මොහොතේදී ලංකාවේ විශේෂයෙන් බස්නාහිර කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මෙන්න මෙතෙන්ට කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලට මේ වෙද්දි වහිනවා. මේ ඔබට පේනවා ඇති මෙන්න මේ වෙද්දි වර්ෂාපතනය ඇදහැලෙනවා. එතකොට මේ වෙලාව මේ ලයිව් යන විදිය. එතකොට මේ වෙලාවේදී මේ සුලි කුණාටු තත්ත්වයේ තියෙන ට්‍රින්කොමලි වලට ඊටාම ආසන්නයි. මේ මෙන්න මෙතන තමයි තියෙන්නේ සජීවී දත්ත ඇසුරේ. එතකොට මේක තමයි දැන් තියෙන තත්ත්වය. අපි සුළං ධාරාව ගැන බලමු. සුළං ධාරාව යන්නේත් මෙන්න මේ විදිහට. ඔබට පේනවා ඇති මේ කුණාටු තත්ත්වයක් එක්කලා සුළං ධාරාව යන විදිහ මේ ලංකාව හරහා. එතකොට ලංකාව හරහා සුළං ධාරාව මෙන්න මේ විදිහට. එතකොට මේ සුළං ධාරාවත් එක්කලා එන වර්ෂාව නිසා තමයි මේ වෙද්දි ආර් ප්‍රේමදාස පිටියට වර්ෂාව ඇදහැලෙන්නේ. මම නැවතත් පෙන්නන්නම් වර්ෂාව ඇදහැලෙන විදිහ. මෙන්න මේ විදිහට තමයි වර්ෂාව ඇදහැලෙන්නේ. මේ දැන් තියෙන තත්ත්වය. ඔබට පේනවා ඇති මේ කොළඹ, හම්බන්තොට, කැන්ඩි හැම තැනකටම වර්ෂාපතනය ඇදහැලෙනවා. හරි. අපි බලමු හෙට තත්ත්වය කොහොමද වෙන්නේ. හෙට හවස 3ට තමයි ලංකාව සහ එංගලන්තය අතර මැච් එක තියෙන්නේ. අපි බලමු ඒක කොයි විදිහටද ඒක අපිට බලපාන්නේ කියලා. දැන් අපි මේ කියනවා ටුමෝරෝ කියන එකෙන් මෙන්න සුලි කුණාටුවේ තත්වය මේක අනුමාන කිරීමක්. ඒතර මේක මේ රියල් තත්වයට පොඩි වෙනසක් වෙන්න පුළුවන්. අපි බලමු. අපිට පේනවා පොඩ වර්ෂාපතනය අඩු වෙනවා. මේ දැන් තියෙන්නේ ඔබට පේනවා ඇති හෙට ඔන්න 3:40 විතර වෙද්දි ලංකාවේ මෙන්න මේ තත්වෙන් තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි වර්ෂාව ඇදහැරෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට හෙට පල්ලේ කැලේ මැච් එක තියෙන කැන්ඩි වල එයාලා මේ රේඩාර් වල එයාලා හිතන විදිහට රේඩාර් දත්ත ඇසුරෙන් හිතන විදිහට නුවරට සහ කොළඹට හෙට වර්ෂාපතනය ඇදහැලෙන්නේ නැහැ. ඒ වගේම හෙට වෙද්දී ඔබට පේනවා ඇති සුලි තත්වයක් නැති වෙලා තියෙනවා. අපි ඕක සුලි තත්වේ නැති වෙන්නේ කොයි විදිහටද කියලා බලමු. මේ තියෙන්නේ දැන් තියෙන තත්වේ. මේ තියෙන්නේ දැන් තියෙන තත්වේ. එතකොට මේක කොයි විදිහටද හෙට වෙද්දි කොයි වෙලාවටද වගේද නැති වෙන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ දැන් තත්වේ. එයාලා බලාපොරොත්තු වෙනවා සුලි කුණාටුව හෙට උදේ 6 විතර වෙද්දි 6:50 විතර වෙද්දි
එක ඉබේම නැති වෙලා යයි කියලා තමයි යා බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපිට යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් හෙට තියෙන හෙට වර්ෂාපතනය නැති වෙලා අපිට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙයි කියලා.